හයි මගේ යාළුවෝ හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම අරන් එන්නේ Thailand travel එකේ දෙවැනි වීඩියෝ එක. බැංකොක් ඉඳලා පුකෙට් යන්න අපි තෝරගත්තේ Nokia එක. ටිකට් ඔක්කොම බුකින් දෙමි ඩිරෙක්ට්. මොකද අපේ නම් වල පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා. ඉතින් අපි පුකෙට් මේ එයාපෝට් එකේ ඉඳලා අපේ හොටෙල් එකට යන්න සාමාන්‍යයෙන් ටැක්සි එක ගියොත් යනවා බාත් 1500 2000 අතර වගේ. ඉතින් අපි බස් එකේ තමයි ගියේ. එක්කෙනෙක්ට උනේ බාත් 100යි. ඉතින් මේ අපි පතොන් වල තෝරගත්ත හොටෙල් එක. කාලා බීලා වොෂ් එකක් එහෙම දාලා අපි හවස් වෙලා ගියා පතොන් බීච් එකට. ඇත්තටම මේ කියන්න ආසාවක් තිබ්බා. ඒ වුණාට ඒ වෙලාවේ අපි අතේ සල්ලි තිබ්බේ නැහැ. ඉතින් යෙන් මාරු කරගන්න අතේ પાස්පෝර්ට් එක තිබ්බෙත් නැති නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. මේක එක්කෙනෙක්ට ඉස්සෙල්ලාම අපිට කිව්වේ 2000ක් වගේ කියලා. පස්සේ චුට්ට ගණන් අඩු කර අපේ පස්සෙන් එන්න ආවා. අවසාන 1500ට කරමු කිව්වා. ඒ කියන්නේ බාත් 1500. ඉතින් ඇත්තටම ලංකාව වගේම තමයි. එහෙම කතා බහ කරලා ඉතින් අඩු කරගන්න හැම පුළුවන්. බීච් එකේ පොඩ්ඩක් ඇවිදලා හවස වෙනකන් ඉඳලා අපි පොඩ්ඩක් ආවා ස්ට්‍රීට් ෆුඩ් බලන්න. ඇත්තටම තායිලන්ඩ් වල කෑම වලින් නම් කිසිම අඩුවක් නැහැ. හැමතැනම කන්න මොන හරි චූටි කඩ කෑලි තියෙනවා. ඉතින් මේ වගේ තැනක් මෙතන තියෙන්නේ ගොඩක්ම සී ෆුඩ් අයිටම්. අපිට ඕන එකක් තෝරලා ඒගොල්ලෝ ගාන කියනවා ඒකේ. ඊට පස්සේ අපිට කෑම එක හදලා දෙනවා ඒගොල්ලෝ. ඉතින් ආයේ බාබකියු තිබ්බා. ඉතින් අපි පොඩ්ඩක් එතන ඇවිදලා රැයට කෑවි මෙතනින්. Fried rice, Thai noodles. Sri Lanka, yes. Nearly India, yeah. Yes. Pad Thai 100 baht, brother. Noodle 100 baht. Yeah, fried rice chicken, seafood 100 baht. Yeah, good table for you. You finish, you know? Amen. It's okay. Hello, Thai Roti dessert. India food. Vegetarian, roti, chapati, dal tadka, dal makhani, aloo paratha, butter chicken, one rice, curry. No pay. Okay.
क्या खाना चाहेंगे ना सब कुछ चाहेंगे ඉතින් ඇවිදලා බලලා අපි තෝරගත්තේ මෙන්න මෙයාව. එයාව හැදුවට පස්සේ මෙන්න මේ වගේ. රස නම් කොහොමද කියලා මම දන්නේ නැහැ. මොකද මම කෑවේ නැහැ. අනිත් දෙන්න තමයි ඒක කෑවේ. මේ තියෙන්නේ මගේ කෑම එක. ඉතින් අපි කාලා බීලා හැම පොඩ්ඩක් ඇවිදලා අපි හොටෙල් එකට ආවා. ඊළඟ දවසේ උදේ අපි බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ හොටෙල් එකෙන්මයි. බලන්න කෙතන තිබ්බ කෑම. බ්‍රෙක්ෆාස්ට් එක අරන් ඉවර වෙලා අපි කැබ් එකක් දාගෙන අපි ආවේ ටයිගර් කින්ඩම් එකට. මෙතන ගණන් එක එක විදිහයි මේ බෝඩ් එකේ තියෙන විදිහට. ඉතින් අපි තෝරගත්තේ පොලිම අඩුම මෙන්න මේ දෙන්න ගාවට යන්න තමයි. ඒ දෙන්න නිදාගෙනමයි ඉන්නේ. ඉතින් අපිට ෆොටෝ ගන්න ඔක්කොම කරන්න තිබි විනාඩි 10යි තුන් දෙනාටම. ඉතින් ඒගොල්ලෝව නැගිට්ටන්න මේගොල්ලෝගේ මූණට ඒගොල්ලෝ වතුර ගහනවා. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ නැගිටිනවා. එකපාරම ඇස් දෙක ඇරලා නැගිටිනවා. අද මෙතන ඉන්නේ ඇත්තටම නිදාගෙන. පව් ඒගොල්ලන්ට මහන්සිද මොකක්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ගොඩක් ඉන්නෙම නිදාගෙන. ඉතින් ලංකාව වගේ වෙනසක් නැහැ රස්නෙයි. ඉතින් අපි ටයිගර් කින්ඩම් ගිහිල්ලා ඇවිල්ලා පොඩ්ඩක් පූල් එකේ හිටියා. හවස් වෙලා අපි ආයෙත් ආවා පොඩ්ඩක් ඇවිදින්න. මෙතෙන්ට යන්න ගොඩක් ආසාවෙන් හිටියේ. බලන්නකෝ. අනේ අලා හරි ෂෝක්. වනවන එන විදිය. ආපු වෙලේ ඉඳන් මේ පොඩ්ඩ දෙන්න මගෙන් තමයි ආතල් එක ගත්තේ. මට වතුර ඉදින ඉවරයක් නැහැ. කිස් දෙනව ඉවරයක් නැහැ. අනේ හරිම ආදරණීයයි ඒ දෙන්නා. කියන දේ හොඳට අහගෙන හැමදේම මේ විදිහටම කරනවා.
ඉතින් මේ දෙන්නත් එක්ක එක විදිහට අපි කෝලම් කරලා මෙයාලට අපි ගෙනාව කෙසෙල්. අපි එහෙම ලොකුවට වැඩිය හිතුවේ නැහැ. උඩ විකුණන්න තිබ්බා. අපි මල්ලු 3ක් විතරයි අරන් ආවේ. ඇත්තට මේ දෙන්නට මදි. ඉතින් මේ දෙන්නට අපි කෙසෙලුත් කැව්වා. කවලා බලන්නකෝ. හරි හුරතල්. මේ පේනවද? පොඩ්ඩක් ලං වෙන්න බෑ. කිස් කරන්නම තමයි try එක දෙන්නගේ. ඉතින් දුකින් වුණත් ඒ දෙන්නට සම දෙන්න වුණා. ෆොටෝස් ගහලා ටිකක් වෙලා ඉඳලා බයික් දෙකක් ගෙන්නගෙන අපි අපේ හොටෙල් එකට ආවා. ඉතින් මං ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි ගියපු පුකෙට් අයිලන්ඩ් බෝට් රයිඩ් එක. ඉතින් ඒකේ වීඩියෝ ටිකක් තමයි මේ මම ලබන සතියේ ඒ වීඩියෝ එක අරන් එන්නම්. අපිට දවස් 7කට ගියපු ගාන මං ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ෆ්ලයිට් එතකොට හොටෙල්ස් ඇක්ටිවිටීස් කැම බීම ට්‍රාන්ස්පෝර්ට් ඒ ඔක්කොටම අපිට එක්කෙනෙක්ට ගියේ 15ක් වගේ. ඉතින් ලංකාවේ සල්ලි ලක්ෂ 3ක් වගේ. ලංකාවේ ඉඳලා යන කෙනෙක්ට නම් මට ගාන කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක්ට නම් ලක්ෂ 3ක් යන එකක් නැති වෙයි. ජපාන් ඉඳලා යන කෙනෙක්ට යන පැත්ත එතකොට කරන ඇක්ටිවිටීස් අනුව 15ට වඩා වැඩි අඩු වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් 15ක් වගේ තිබ්බොත් හොඳට විනෝද වෙලා එන්න පුළුවන්. ඉතින් අදට මම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ලබන සතියේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් අවසන් වෙනකම් මගේ වීඩියෝ එක බලපු මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ගොඩාක් ආදරෙයි.